අපේ රටේ කලා ශාස්ත්‍රය තුල ඉන්න රංගන ශිල්පියෙක් වගේම හඬ කැවීම් ශිල්පියෙක් ලෙසත් ගායකයෙකු ලෙසත් බොහෝ දෙනෙක් අතරට ගියපු කලාකරුවෙක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. කලා කටයුතු වලට අමතරව ඉසුරු විසින් වරින් වර සමාජ මාධ්‍ය තුල ඇති කරන උණුසුම් කතාබහ නිසා ඔහු සම්බන්ධයෙන් වරින් වර හැමෝම අතරේ කතාබහට ලක් වෙනවා. එතනින් එහාට ඔහු විසින් සෘජුව පවසන්නට තිබෙන දේ පැවසීමත් ඔහු ගැන කතා කරන්නට හේතුවක්. ඒ වුණාට පසුගිය කාලයේදී නම් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ගැන ලොකුම කතාබහ ඇති වුණේ ඔහුගේ ආදර සම්බන්ධතාවය නිසා. අපේ රටේ තවත් රූමත් අති ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දේශානි නිහාරා සමග ඔහු ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා. ඉතින් ඇයත් සමග ආදරයෙන් බැඳෙන්න ප්‍රථමයෙන් අපේ රටේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමගත් පවත්වාගෙන ගිය සම්බන්ධය ප්‍රේක්ෂක සියලු දෙනාට රහසක් නෙවෙයි. ඉසුරුට වඩා වයසින් බොහොම බාල තරුණියක් වන දේශානි නිහාරා සමගින් ආදර සම්බන්ධතාවය ඔහු ආරම්භ කළා සමගම ප්‍රසිද්ධ මාධ්‍යයට ඒ පිළිබඳව ඔවුන් දෙපළ විසින්ම හෙළි කර තිබුණේ ඡායාරූප වීඩියෝත් සමගින්ම විශේෂ අවස්ථාවන් බොහොමයකට එක්ව සහභාගී වෙමින්. ඉතින් ඉසුරුගේ පෙම්වතිය වන දේශානි විසින් මීට පැය කිහිපයකට පෙර තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කරපු විශේෂ සටහනක් සමගින් උණුසුම් කතාබහක් මතුවී තිබෙනවා. ඒ ඉසුරු සහ තමන් අතර පැවති සම්බන්ධතාවය මේ වන විට නිම වී ඇති බවට ඇය විසින් දීර්ඝ ලිපියකින් සමාජ මාධ්‍යයට සියලු දෙනා දැනුවත් කරමින් පවසා තිබීම නිසා ඒ නිසාම තමන්ගත් වැරදි තීරණය පිළිබඳව පසුතැවීමකින් යුතුව ඇය එහි කතා කරලා තිබුණා. ඒ වගේම ආදරයෙන් තමන් අන්ධ වී සිටි පවත් ඇය පවසලා තිබුණා. ඉතින් මෙහිදී ඇය විසින් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ චරිතය සම්බන්ධයෙන්ුත් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරලා තිබුණා. තමන් සමග ආදර සම්බන්ධතාවය පවත්වන අතරේදී ඔහු විසින් වෙනත් කාන්තාවන් සමග සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බවද එම සටහනේ හෙළි කර තිබුණා. කොහොම වුණත් වෙනදට සුළු අසාධාරණයකදී පවා ඉක්මනින් හඬ නගන කලාකරුවෙක් වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි තමන්ට මේ වෙද්දී එල්ලවන අපහාසය සම්බන්ධයෙන් වගේම ආදර සම්බන්ධතාවයේ දෙදරාම් පිළිබඳ තවමත් කිසිවක් සමාජ මාධ්‍යයට එක් කර නැහැ. කොහොම වුණත් ඔහු මීට මාසයකට පමණ පෙරදී සමාජ මාධ්‍යයට එක් කරපු එක්තරා වීඩියෝවකදී ව්‍යංගාර්ථයකින් යුතුව තමන්ගේ ආදර සම්බන්ධතාවය පිළිබඳව කතා කොට තිබුණා. ඒ වගේම තමන් සමග පෙර ආදර සම්බන්ධතාවයක් පවත්වපු ජනප්‍රිය රංගන ශිල්පිනියක පිළිබඳවද ඔහු ප්‍රසිද්ධියේ මේ අවස්ථාවේදී පවසා තිබුණා. තමන් නිවැරදි චරිතයක් බවත් ආදරයට සැබෑම ආදරය කරන අවංක චරිතයක් බවත් අදාළ වීඩියෝවේදී ඔහු ප්‍රකාශ කර තිබුණා. නමුත් තමන්ට ජීවිතයේ හමුවුණු චරිත ආදරය කරන්න තරම් අවංක නොවුණු චරිත බවත් ව්‍යාජ ප්‍රතිරූප මවාගත් චරිත බවත් ඔහු එහිදී චෝදනා කරලා තිබුණා. ඉතින් මේ විදිහට ඉසුරු ලොකු හෙට්ටිආරච්චි චෝදනා කරේ තමන්ගේ හිටපු පෙම්වතියටද වර්තමාන පෙම්වතියටද යන්න පිළිබඳව දන්නේ ඔහුම පමණයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.